මේ වීඩියෝ එකකින් කතා කරන්නේ කොහොමද ඉතාමත් ලේසියෙන් සහ පහසුවෙන් මේ විදිහේ MCQ පේපර් එකක් හදාගන්නේ කියලා. ඔබට පේනවා ඇති මෙතන ප්‍රශ්න 40ක පේපර් එකක් තියෙනවා. A4 sheet 4කට A4 කොළ දෙකකට තමයි මම මේ පේපර් එක අලයින් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට මේ වගේ පේපර් එකක් ටයිප් කරගන්න ගියත් සෑහෙන වෙලාවක් යනවා. මම මේ සඳහා පාවිච්චි කරේ Excel වලින් හදාගත්ත මේ වගේ data sheet එකකට ප්‍රශ්න සහ MCQ වලට අදාළ උත්තර ටික මේ විදිහට දාගත්තා. ඔබට පේනවා ඇති මෙතන තියෙනවා නම් කියලා එකක්. ඒකේ අපි ප්‍රශ්න අංකය දාලා තියෙනවා. මෙතන quiz කියලා එකක් තියෙනවා. කොලම් එකක්. ඒකට අපි ප්‍රශ්න ටික දාගෙන තියෙනවා පහළට. ඊට පස්සේ මම මෙතන MCQ 1 කියලා තියෙනවා. ඒකේ අපේ පළවෙනි choice එක තියෙනවා. MCQ 2 කියලා තියෙනවා. මේකේ දෙවෙනි choice එක තියෙනවා. MCQ 3 තුන්වෙනි choice එක. MCQ 4 එකේ හතරවෙනි choice එක. හරි. මේ විදිහට ඔබට Excel භාවිතා කරලා question bank එකක් එහෙම නැත්නම් questions මේ විදිහට data sheet එකකට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ දාගත්ත questions වලින් කොහොමද MCQ paper එකක් හදන්නේ කියලා. හරි. මෙතන මගේ questions 50ක් තියෙනවා. මම මේ තියෙන question 50න් question 40ක් භාවිතා කරලා තමයි මේ paper එක හදන්නේ. ඔබට අවශ්‍ය ඕනෙම ප්‍රමාණයක් questions මේ විදිහට Excel sheet එකකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතාමත් බොහොම පහසුවෙන් MCQ paper එකක් මම මේ ඔයාලට කියලා දෙන ක්‍රමයෙන් කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි පටන් ගමු MCQ paper එක හදන්න. paper එකේ heading එක හදාගන්න හැටි බලමු. පළමුවෙන්ම මම කරන්නේ මගේ page layout එක A4 size එකට හදාගන්නවා. මොකද මම මේක print out ගන්නේ A4 කොළ එක නිසා මම මේක A4 විදියට හදාගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ insert වලට ගිහිල්ලා insert වල තියෙන shapes වල text box එකක් මේ විදියට ගන්නවා. text box එකක් මේ විදියට අරන් ගියලා ඔබට පේනවා ඇති මෙතන අපිට තියෙනවා මාජින් එකක්. ඒ මාජින් එක ඇතුළට වෙන විදියට මේක මේ විදියට ගානට හදාගත්තා. හරි. ඊට පස්සේ මට පුළුවන් මේ ටෙක්ස්ට් බොක්ස් එකට පාසලක් නම් පාසලේ නම ටයිප් කරන්න. මම මේ විදියට කොපි පේස්ට් කරගත්ත ටෙක්ස්ට් එකක්. හරි. ඔබට අවශ්‍ය විදියට ටයිප් කරගන්න පුළුවන් පාසලක් නම් පාසලේ නම. හරි. මේක බොහොම ආකර්ශනීය ලෙස ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. මම මේක බොහොම සරල ආකාරයෙන් තමයි නිර්මාණය කරන්නේ. හරි. your school name කියලා මම මෙතන දාගත්තා. ඊට පස්සේ අපි උදාහරණයට ගත්ත පේපර් එකේ විදිහට අපි බලමු. ඊට පස්සේ අපිට මේකේ දාන්න පුළුවන් මේ විදිහට ordinary level ඊට පස්සේ subject එක term එකක් තියෙනවා නම් ඒක නම පන්තිය ඇතුළත් වීමේ අංකය වගේ දේවල් මෙතනට දාන්න පුළුවන්. හරි. අපි බලමු insert එකට ගිහිල්ලා insert එකකින් තමයි අපි මේ ටික ගන්නෙ. එතකොට insert එකේ මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන් පළවෙනි එක මේ විදිහට. ඊට පස්සේ අපි මේක shape fill එක අයින් කරනවා no fill වලට. shape fill එක අපි white වලට දාගමු. හරි. no fill නෙමෙයි white. ඊට පස්සේ අපිට මේකට දාගන්න පුළුවන් border එක පොඩ්ඩක් අපි outline එක පොඩ්ඩක් අපි ලොකු කරගමු. හරි. මේ විදිහට ඔන්න අපි create කරගත්තා shape එකක්. ඊට පස්සේ අපි මේකට add text කරමු. ordinary level අකුරු වල color එක black කරගන්න වෙනවා. හරි. ඔබට මේකේ සිංහල භාෂාවෙන් උනා ටයිප් කරගන්න පුළුවන්.
ප්‍රශ්නයක් නෑ. මම මෙතන ඉංග්‍රීසි වලින් ටයිප් කරේ. හරි. ඊට පස්සේ ordinary level. ඊට පස්සේ අපි උදාහරණයක් විදිහට අපිට ක්‍රියේට් කරගන්න පුළුවන් subject name එකක්. ඊට පස්සේ මේ විදිහට නම් ටික එතනින් හදාගන්න පුළුවන් web test කියන එක in front of the text කියලා. හරි. ඔන්න ordinary level කියලා දාගත්තා. ඊට පස්සේ නැවත වතාවක් මම මේක copy කරා. ඊට පස්සේ මේකම paste කරන්න source formatting එක තියාගෙන ඊට පස්සේ මට දාන්න තියෙන්නේ අපේ උදාහරණයේ විදිහට subject name එක grade එක එතන දෙකක් අවශ්‍ය කරනවා. මෙන්න මේකේ අපි දාගමු subject name එක. අපිට subject name එක එතන type කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන type කරගන්න දෙයක් තියෙනවා. පළමු වාර පරීක්ෂණය කියලා අපි type කරගන්න ඕනේ. ඊට පස්සේ අපි තව එකක් මේකට add කරගමු. පළමු වාර පරීක්ෂණය කියලා අපි type කරගන්න ඕනේ. හරි. මේක copy කරා ඊට පස්සේ මම paste කරනවා මේ විදිහට. මම shapes එකත් පොඩ්ඩක් ලොකු කරගන්නම් තව. හරි. ඔන්න subject name එක දාන එක. ඊට පස්සේ මෙතන අපිට දාන්න පුළුවන් පළමු වාර පරීක්ෂණය කියන එක. ඊට පස්සේ අපි ඒක මේ විදිහට මම මගේ උදාහරණයේ තියෙන එක copy කරලා ගන්නම්. පළවෙනි වාර පරීක්ෂණය. ඔබට සිංහල භාෂාවෙන් මෙතන ටයිප් කරගන්න පුළුවන්. හරි. හරි වීඩියෝ එක දිග වෙන්න නිසා මම මෙතනින් මේ heading එක හදන වැඩේ නතර කරනවා. ඊට පස්සේ මම MCQ දාන හැටි කියලා දෙන්න යනවා. ඔබට පුළුවන් මේ විදිහට ඉතිරි දෙකටත් නම පන්තිය ඇතුළත් වීමේ අංකය දාලා මේක heading එක complete කරගන්න. මේ ටෙම්ප්ලේට් එක අපි එකපාරේ හදා ගන්න ඕන නිසා අපි එකපාරක් විතරයි මේකට මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට බොහොමත් පහසුවෙන් papers 100ක් වුණත් මේ ක්‍රමයෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. පළවෙනි ටික තමයි ටිකක් අමාරු මේ ස්ට්‍රක්චර් එක හදාගන්න වැඩේ. හරි. මම heading එක හදාන ඉවරයි. දැන් මම මේක save කරන්න යන්නේ. ඔබට පුළුවන් සාමාන්‍ය Word document එකක් save කරන විදිහට මේක save කරන්න. file ඊට පස්සේ ඔබට වෙනම ෆෝල්ඩර් එකක් හදලා මේක save කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඊට පස්සේ මම save යනවා. ඊට පස්සේ මම මගේ desktop එකේ තියෙන MCQ කියන ෆෝල්ඩරේ MCQ paper final කියන එකේ මේකේ මම save කරනවා final template කියලා. ඔබට කැමති නමක් දීලා මේක save කරගන්න පුළුවන්. හරි. මේ විදිහට මම document එක save කරගත්තා. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකට අවශ්‍ය Excel sheet එක create කරගන්නේ සහ ඒ sheet එකට අදාළ ප්‍රශ්න ටික කොහොමද අපි ඒකේ type කරගන්නේ කියලා. හරි. ඒ සඳහා මම Excel sheet එකක් create කරගන්නම්. ඔබට Excel භාවිතා කරලා sheet එකක් create කරගන්න පුළුවන්. හරි. එතකොට මම මේ විදිහට Excel sheet එකක් open කරගන්නවා. මම මේ වීඩියෝ එකට පහලින් මම හදන template එකයි ඒකට අදාළ Excel sheet එකයි දෙකම upload කරන්නම්. පහළ link එක දාන්නම්. එතකොට ඔබට ඒක පහසුවෙන් download කරගෙන මේක practice කරලා බලන්න පුළුවන්. ඒක නිසා description එකත් බලන්න වීඩියෝ එක බැලුවට පස්සේ. හරි.
ඊට පස්සේ අපි මෙතන කලින් ක්‍රියේට් කරගත්ත Excel sheet එකක් තියෙනවා. මම නැවත වතාවක් ඔබට මේක ක්‍රියේට් කරගන්න අවශ්‍ය නිසා දැනගැනීමේ අවශ්‍යතාවය නිසා තමයි මේ අලුත් sheet එකක් ක්‍රියේට් කරගන්නේ. එතකොට මම මේකේ heading එක විදිහට අලුත් sheet එකේ මෙතන දාන්නම් නම් කියලා ප්‍රශ්න අංකය. ඊට පස්සේ මම මෙතන මේකට දාන්නම් quiz කියලා. ඊට පස්සේ මම මෙතනට දාන්නම් මේ sheet එකේ විදිහටම MCQ1, MCQ2, MCQ3 සහ MCQ4. MCQ1, MCQ2, MCQ3 සහ MCQ4 කියලා මම මේකට මේ විදිහටම ටයිප් කරගත්තා. හරි. ඔව් අපි ඒක කැපිටල් ලකුණෙන් තියෙන නිසා අපි මේකත් කැපිටල් වලින්ම ටයිප් කරගමු. MCQ1 MCQ2 ඔබට අවශ්‍ය නමක් මේකට භාවිතා කරන්න පුළුවන්. මේ නම අවශ්‍යතාවයක් භාවිතා කරන්න අවශ්‍යතාවයක් නෑ. හරි. මේක MCQ4 හරි. දැන් ඔබට පුළුවන් මේකට ප්‍රශ්න සහ පිළිතුරු වලින් මේක පුරවා ගන්න. බොහොම ලේසියෙන් ඔබට අවශ්‍ය MCQ ප්‍රශ්න සහ පිළිතුරු මේකට අපිට ටයිප් කරලා පුරවා ගන්න පුළුවන්. හරි. එතකොට මම මේ sheet එකෙන් එක තියෙන එකක් එතනට copy කරගන්න. copy කරගන්න මම මේකට ඔබට පුළුවන් මේක ටයිප් කරගන්න ප්‍රශ්න වලින් ප්‍රශ්න 500ක් 1000ක් අවශ්‍ය ඕන ප්‍රමාණයක් මේකට ටයිප් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මේක මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන පාටකින් රතු පාටින් highlight කලර් කරලා තියෙනවා. මේක පාට පහසු සඳහා කරගන්නත් පුළුවන්. මේක පේපර් එකත් එක්ක සම්බන්ධයක් නැහැ මේ පාට කරන එක. ඒක නිසා ඔබට අවශ්‍ය නම් ඔබගේ පහසු සඳහා උත්තර රතු පාටින් හරි මොකක් හරි පාටකින් පාට කරගන්න පුළුවන්. හරි. මේ විදිහට අපිට මේ sheet එක පුරාවටම ප්‍රශ්න ටික සහ MCQ1, MCQ2, MCQ3 මේ යටතේ optional පිළිතුරු ටික සඳහන් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ සකස් කරගත්ත Excel sheet එක අපිට පුළුවන් save කරගන්න. අපි හදපු Word file එක save කරපු MCQ paper final folder එකේ තියෙනවා. ඒකෙම අපිට මේක save කරගන්න පුළුවන්. අපේ Excel sheet එකත් මේ විදිහට save කරගන්න පුළුවන්. හරි. මේකෙදි කතා කරේ අපි කොහොමද අපේ Excel sheet එක සකස් කරගන්නේ සහ ඒකට අදාළ මේ විදිහේ optional පිළිතුරු ටික දාන්නේ කියලා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි සකස් කරගත්ත Excel sheet එක සහ මේ paper එක අපිට link කරගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ මගේ template එකයි headings කොටස සහිත template එකයි ඊට පස්සේ අර හදාගත්ත data sheet එක මම ඒක sample data කියලා rename කරගත්තා. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද link කරගන්නේ අපේ final template එකට මේ sample data ටික කියලා. හරි. ඒකට මම කරන්නේ ඉස්සලාම මේ විදිහට මේක open කරගන්නවා. හරි. ඔබට පේනවා ඇති අපි හදාගත්ත heading එක තියෙනවා දැන් මෙතන. ඊට පස්සේ මම කරන්නේ හදාගත්ත heading එක තියෙනවා. ඊට පස්සේ file ඔයාලට පේනවා ඇති menu bar එකේ mail in කියලා tab එකක් තියෙනවා. මෙන්න මේ mail in කියන tab එකට ගිහිල්ලා මම select කරනවා
select recipient කියන එක. එතකොට select recipients කියන එකේ use and existing list කියන එකක් එනවා. අන්න ඒක select කරනවා. එතකොට අපිට අර අපි හදපු Excel sheet එක මේකට link කරන්න පුළුවන්. එතකොට මම MCQ folder එකේ MCQ final paper එකේ තමයි තියෙන්නේ මගේ sample data ටික. මම මේකට මේ විදිහට select කරලා open කරනවා. හරි. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නයි. ඊට පස්සේ මම මේකේ අපි එක sheet එකක තමයි data දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මම මේකේ ඔබට අවශ්‍ය නම් Excel workbook එක ඔබ විද්‍යාව වගේ විෂයක් පන්ති 4කට වගේ කරනවා නම් 6 වසරට එක sheet එකක්, 7 වසරට එක sheet එකක්, 8 වසරට එක sheet එකක්, 9 වසරට එක sheet එකක් වගේ දාගන්න. එතකොට අපිට එක sheet එකක් භාවිතා කළම අනිකුත් පන්ති වලටත් මේ MCQ ප්‍රශ්න ජෙනරේට් කරගන්න පුළුවන්. හරි. මගේ එක sheet එකයි තියෙන්නේ. ඒක නිසා මම මේක ඕකේ කරනවා. හරි. ඊට පස්සේ මෙතනින් අපිට ක්ලික් කරන්න පුළුවන් edit recipient list කියන එක. මොකද මගේ sheet එකේ ප්‍රශ්න 50ක් තිබ්බා මට අවශ්‍ය 40යි. ඒක නිසා මම මෙතනින් ඒක දාගත්තට පස්සේ edit recipient list කියන එක දාගත්තා. ඊට පස්සේ මට අවශ්‍ය නැති ප්‍රශ්න 10ක් තියෙනවනේ වැඩිපුර. ඒ ප්‍රශ්න 10 මම අයින් කරලා දානවා. හරි. එතකොට 41 සිට මට අවශ්‍ය නැහැ. ඒක නිසා මම මේක ටික එක අයින් කරනවා. හරි. එතකොට ඔබට data sheet එකේ ඔබට use කරන ප්‍රශ්න වලට විතරක් මේ ටික එක දාගත්තාම හරි. හරි. එතකොට මම 1 සිට 40 දක්වා ප්‍රශ්න ටික විතරයි use කරන්නේ. හරි. ඊට පස්සේ ඕකේ කරනවා. හරි. ඊට පස්සේ මම දාගන්න යන්නේ ප්‍රශ්න ටික MCQ ටික හදාන්න යන්නේ. මම ඒක සඳහා table එකක් insert කර ගන්නවා. ඒ සඳහා මම insert වල table එකේ එතකොට අපිට ප්‍රශ්න අපි දානකොට මේ තියෙන්නේ O level paper එකක්. ඔබට පේනවා ඇති මේකේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ 1 2 3 4 කියලා MCQ ටික මේ විදිහට තියෙනවා. එතකොට එක ප්‍රශ්නයකට මේ වගේ කොටස් දෙකකට තමයි එක මේ පැත්තට දෙක මේ පැත්තට තුන මේ පැත්තට හතර මේ පැත්තට දාලා තමයි පේපර් එක හදලා තියෙන්නේ. හරි. එතකොට මේ විදිහටම අපිත් හදාගමු. හරි. ඒක නිසා මට අවශ්‍ය කරනවා ප්‍රශ්න අංකය දාන්න ප්‍රශ්නෙට මෙන්න මේ විදිහට මට අවශ්‍ය වෙනවා. හරි. හරි. එතකොට අපි පළවෙනි එක ප්‍රශ්නේ මෙතන සඳහන් කරන්න වෙනවා ප්‍රශ්නේ සහ ප්‍රශ්න මේ පළවෙනි කොලම් එක අපි යූස් කරන්නේ ප්‍රශ්න අංකයට. ඊට පස්සේ මේක ප්‍රශ්නෙට අදාළ නිසා මේක අපිට මර්ජ් කරගන්න පුළුවන්. මේ විදිහට රයිට් ක්ලික් කරලා මර්ජ් සෙල් දෙන්න. හරි. එතකොට මෙතන අපිට ප්‍රශ්න ටයිප් කරගන්න පුළුවන්. මෙතන ප්‍රශ්න අංකේ ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මෙතන පළවෙනි පිළිතුර ඊට පස්සේ මෙහා පැත්තේ දෙවෙනි පිළිතුර මෙතන තුන්වෙනි පිළිතුර 3 පිළිතුර 4 පිළිතුර. හරි. මේ විදිහට තමයි අපි ටෙම්ප්ලේට් එක හදාගන්නේ. හරි. ඊට පස්සේ අපි මේකේ size එක ඇත්තටම ඉඩකඩ ගැටලුවක් වෙන නිසා ගොඩක් වෙලාවට කොළ අවමානයක් භාවිතා කරලා තමයි ගොඩක් වෙලාවට මේක print කරගන්න වෙන්නේ. ඒක නිසා මම මේකේ font size එක Calibri කියන එකේ 9 එකට දාගන්නවා. ඒක උඩට පේනවා ඇති. ඒක දාගත්තට පස්සේ අපේ ටේබල් එක පොඩ්ඩක් පොඩි වුණා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනට අපි අර insert කරගත්ත Excel sheet එක link කරන්න. ඒ සඳහා ඔබට නැවත වතාවක් යන්න වෙනවා mailings එකට. mailings එකේ තියෙනවා mailings එකේ ඔබට යන්න පුළුවන් මේකේ insert merge field කියන එකට. අන්න ඒකෙන් අපිට දාන්න පුළුවන් නම් කියන එක මේකේ ප්‍රශ්න අංකය. ඊට පස්සේ මෙතනට අපිට දාන්න පුළුවන් insert quiz එක ප්‍රශ්නය. ඊට පස්සේ මෙතනට අපි දානවා එක option එක කියලා අපි type කරනවා මෙතනදී. ඊට පස්සේ මෙතන 2 කියලා type කරන්න පුළුවන්. අපි Excel වලින් මේකත් දාගන්න පුළුවන්. හැබැයි මම මෙතනදී ඒක දාගන්න යන්නේ නැහැ. මේ කොටස මොකද හැම එකේම 1 2 3 4 තියෙන නිසා. ඊට පස්සේ මම මෙතනදී මේක 4 කියලා දාගත්තා. හරි.
හරි. ඊට පස්සේ මම මේක alignment කරනවා මේක මේ පැත්තටත් මේ ටික මෙන්න මේ පැත්තටත් වෙන විදියට හරි. ඔන්න ওই විදියට අපි පළවෙනි quiz එක අදාළ table එක දාගත්තා. ඊට පස්සේ අපි මේක බලන්න පුළුවන් අපිට අපි කොහොමද මේක හරියට දාලා තියෙනවද කියලා මේකේ mailings වල තියෙනවා preview result. හරි. preview result එක හරි. ඔය විදියට අපි මෙතනට දාගමු. ඊට පස්සේ පළවෙනි එකට අදාළ උත්තරේ එකට දාන්න පුළුවන් අපිට insert merge field වලින් MCQ1 මෙතන MCQ2 මෙතන MCQ3 සහ මෙතන MCQ4 හරි. ඊට පස්සේ අපි බලමු මේක preview එක දීලා හරි. ඔබට පේනවා ඇති මේක මේ විදිහට බොහොම ලස්සනට පෙන්නනවා. හරි. අපි ප්‍රශ්න අංකයටත් දාගමු දෙපැත්තෙන් bracket දෙකක් එක නම් කියන එකට ඇතුලෙන් හරි. එන්න bracket එකක් දාගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මම මේ table එක තව ටිකක් කුඩා කරගන්න බලන්නම්. මොකද අපි ප්‍රශ්න ටික 14ක් ඇතුළත පෙන්නන්න ඕනේ. ඊට පස්සේ මම home එකට ගිහිල්ලා මෙන්න මේකේ paragraph යටතේ තියෙන මෙන්න මේකට ගිහිල්ලා remove space after paragraph කියන එක දෙනවා. එතකොට ඔබට මේ විදිහට චූටි පොඩි table එකක් විදිහට ගන්න පුළුවන්. හරි. ඒත් එක්කම මේකේ වැදගත් දේ තමයි අපේ හතරවෙනි optional ප්‍රශ්නේ අගට අපි එකතු කරගන්න ඕනේ mailings එකේ තියෙන rules යටතේ තියෙන මෙන්න මේ rule එක nest record කියන rule එක. හරි. nest record කියන rule එක අපි එකතු කරගන්නවා. හරි. ඊට පස්සේ අපි preview එකක් දාලා බලමු preview result. හරි. මේ විදිහට හරි. ඊට පස්සේ අපි මේකේ මේ table එකේ border එක අයින් කර ගැනීමක් කරනවා. table එකේ border එක අයින් කර ගැනීමක් කරනවා. හරි. ඊට පස්සේ මෙතෙන්ට මේක මේ විදිහට table එක select කරලා අපිට පුළුවන් home එකට ගිහිල්ලා home එකේ තියෙනවා මෙතන paragraph යටතේ එකේ no borders කියලා දෙන්න. හරි. එතකොට ඔබට මේ විදිහට table එක border නැතුව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ නැවත වතාවක් මම මේක පෙන්නන්නම් mailings ගිහිල්ලා preview result දාපුවාම මේ විදිහට බොහොම ලස්සනට පේනවා. මේක මම හිතන්නේ highlights වෙලාද දන්නේ bold වෙලා තියෙන්නේ. bold touch එක අපි නැති කරමු. mailings වලට ගිහිල්ලා preview result එකට දාලා bold touch එක අපි නතර කරමු. නැත්නම් තවත් ඊට ප්‍රමාණයක් යනවා bold කරොත් හරි. හරි. දැන් bold වෙලා නැහැ. හරි. ඔබට පේනවා ඇති මේ විදිහට mailings වලට ගිහිල්ලා preview result දැම්මම මේ විදිහට සාමාන්‍ය විදිහට ප්‍රශ්න එනවා. හරි. ඊට පස්සේ දැන් අපි මේක අපිට ප්‍රශ්න 40ක් තියෙනවානේ. එතකොට අපි මේක 40 වතාවක් copy paste කරගන්න ඕනේ. හරි මේක පළවෙනි වතාව විතරයි කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේකට ඕන තරම් ප්‍රශ්න ලින්ක් කරගන්න පුළුවන්. ඒක නිසා මේ ටෙම්ප්ලේට් එක හදාගන්න එක ටිකක් මුලදී ටිකක් එපා වෙන වැඩක් වගේ පෙනේ. හැබැයි මේක හදාගත්තට පස්සේ මේකට database එක අප්ඩේට් කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඕන වාර සංඛ්‍යාවක් මේකෙන් අපිට ප්‍රශ්න ජෙනරේට් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම දැන් කරන්න යන්නේ මෙන්න මේක copy කරා. ඊට පස්සේ මම මෙතනට ඇවිල්ලත් පහලත් මෙතන cursor එක 9ට හදනවා. සමහරවිට මේක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට space එක වැඩි නිසා හරි. ඊට පස්සේ එකපාරක් enter ඔබලා මේක මේ විදිහට දානවා. ඊට පස්සේ ආයෙ පාරක් මෙතන cursor එක blink වෙනවා. තව පාරක් enter කරා මේ විදිහට දැම්මා. ඊට පස්සේ මේ විදිහට අපි page එක පිරෙන ගම මේක පහළට enter කරගෙන යනවා. control එකයි V එකයි දැම්මා. control එකයි V එකයි දැම්මා. හරි. ඔබට පේනවා ඇති මෙතනින් පහළට ගියා. ඒක නිසා අපි මෙතන දෙපාරක් enter කරා. හරි. දැන් මම මේක ඔයාලට දාලා පෙන්නන්නම් මේක preview එක. ඔබට පේනවා ඇති mailings වලට ගිහලා preview එක දුන්නාට පස්සේ මේ මෙතන 1 2 3 4 බොහොම ලස්සනට ප්‍රශ්න ටික හැදෙක තියෙනවා. පළවෙනි පේපර් එකේ පළවෙනි කොලේ ප්‍රශ්න 9ක් අපි ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා.
මේක එකිනෙක ටයිප් කරන්න ගියොත් එහෙම ඔයාලට සෑහෙන වෙලාවක් යනවා. හැබැයි මේ ටෙම්ප්ලේට් එක හැදුවට පස්සේ බොහොමත් ඉක්මනින් ඔයාලට මේක ටයිප් කරගන්න ලින්ක් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ විදිහට ප්‍රශ්න 40ම මම කොපි පේස්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙතනට එන්න පුළුවන්. මෙතනට එන්න පුළුවන්. මේක දෙකක් මේවා කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඔබට මදි වෙනවා ඊට. 2යි හරි. 1යි එකක් ලින්ක් වෙනවා දෙවෙනි එකට ගියා. හරි. මේ විදිහට ප්‍රශ්න 40ම අපි කොපි පේස්ට් කරගන්න මේ විදිහට ස්ට්‍රක්චර් එක. ප්‍රශ්න 40ම අපි කොපි පේස්ට් කරගත්තා. ටේබල් 40ම කොපි පේස්ට් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි බලමු මේක ෆිනිෂ් කරගන්නේ කොහොමද කියලා. ෆිනිෂ් කරගන්න අපිට යොදා ගන්න පුළුවන් මෙන්න මේක අපි එක කියන පොසිෂන් එකට දාන්න ඕනේ. මේක එක කියන පොසිෂන් එකට මේලින්ස් එකේ එක කියන පොසිෂන් එකට මේක දාන්න ඕනේ. හරි. එක කියන පොසිෂන් එකට දාන්න මේක මතක තියාගන්න. මෙන්න මේ ඊතාලේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන finish and merge කියන එකක්. ඒකේ edit individual document එක ක්ලික් කරන්න. ඒක මතක් කරලා current record කියලා එක ක්ලික් කරන්න. එතකොට තමයි අපිට මේ paper එක generate වෙන්නේ. current record කියන ක්ලික් කරන්න okay කරන්න. හරි. එතකොට අපිට merge එකේ පාවිච්චි කරලා මේ විදිහට බොහොම ලස්සනට alignment තියෙන paper එකක් ගන්න පුළුවන්. මේකේ පිටු 4යි. මේක දැන් අපිට දේශයෙන්ම print කරගන්න පුළුවන්. printer එකට දාලා හරි. ඊට පස්සේ අපිට මේක save කරගන්න පුළුවන්. මේක save කරන්න අපි අර කලින් folder එකෙන් save කරමු. මම මේක save කරගන්නම් grade 11 final paper. හරි. මේ විදිහට paper එක ඔන්න අපි select කර save කරගත්තා. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කොහොමද template එකක් සහ data set එකක් පාවිච්චි කරලා MCQ paper එකක් generate කරගන්නේ කියලා. අපි මේ කලින් වීඩියෝ එකක බැලුවා කොහොමද template එකක් create කරන්නේ, කොහොමද sample data set එකක් create කරන්නේ කියලා. ඒ විදිහට create කරගත්ත template එකක් සහ data set එකක් තියෙන්නේ. හරි. එතකොට මම මේක කියලා දෙන්නම් කොහොමද වෙනත් පන්තියකට paper එකක් හදාගන්නේ කියලා. එතකොට මේක final template එක. එතකොට මේ final template එකේ තියෙන විදිහට තමයි අපිට ප්‍රශ්න MCQ papers වලට බෙදලා යන්නේ. හරි. එතකොට මම මෙතෙන්දී කරන්නේ sample data set එකට grade 10 එකේ තොරතුරු ටික දාගන්නවා. හරි. එතකොට grade 10 එකේ තොරතුරු ටික අපිට sample data set එකට දාගන්න පුළුවන් මේ විදිහට open කරලා. හරි. එතකොට අපි දැන් මේක දාගත්ත එකක් තියෙන්නේ ශ්‍රී ලංකාව විද්‍යාලය අධ්‍යාපන දිස්ත්‍රික්ක ගන්න. හරි. එතකොට මේකේ MCQ 2. එතකොට අපිට මේ ප්‍රශ්න 40ක් පාවිච්චි කරලා අලුත් ප්‍රශ්න අපි දැන් මේක grade 10 එකට දාලා Excel sheet එකක් කියලා මෙන්න මේක අපිට link කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මේක මේ විදිහට open කරනවා. open කරාට පස්සේ මෙතනදී මම මේකට no කියන එක දෙනවා. හරි. no කියන එක දෙනවා. ඊට පස්සේ ඔබට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට link කරගන්නවා අපේ අලුතෙන් සකස් කරගත්ත database එක Excel sheet එක. ඊට පස්සේ select recipients කියන select කරා. use existing list කියන එක select කරා. ඊට පස්සේ මට දෙන්න පුළුවන් desktop එකේ අපි හදාගත්තේ MCQ එකේ download යටතේ තියෙනවා grade 10 එක. හරි. grade 10 එක ඇතුලේ තියෙන මෙන්න මේක අපිට දෙන්න පුළුවන් sample data එක. හරි. ඊට පස්සේ මේක open කරගන්න පුළුවන්. හරි. okay. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ edit recipient list කියන එකට යන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ අපිට 40යි අවශ්‍ය 40ට වඩා වැඩි තියෙනවා. ඒකට 40ට වඩා වැඩි ඒවා ටික අපිට මේ විදිහට ටික් එකක් දාලා අයින් කරගන්න පුළුවන්. මට 40යි අවශ්‍ය. හරි. okay කරන්න. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මෙතනින් මට පුළුවන් preview result කියන එක දෙන්න.
ඔබට පේනවා ඇති අපි Excel database එක අප්ඩේට් කරලා මේකට ලින්ක් කරගත්තට පස්සේ මේක අප්ඩේට්ලා තියෙනවා. මේ ක්‍රමය භාවිතා කරලා ඔබට Excel sheet එකකට එක එක පන්ති වල විස්තර ටික දාලා MCQ වලට අදාළ ප්‍රශ්න සහ optional answers ටික type කරලා තියාගන්න පුළුවන්. අපි හිතමු පන්ති 4කට ඔබ ඉගෙනීම් කටයුතු කරනවා නම් අපිට 6 වසර එක sheet එකයි 7 වසර එකයි 8ට එකයි 9ට එකයි විදිහට sheet 4ක් හදලා ඒකට අවශ්‍ය data ටික දාලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ විදිහට ඉක්මනටම මේ document එකත් එක්ක link කරලා මේක print out ගන්න පුළුවන්. බොහොම පොඩි වෙලාවක් ගියේ. හරි මම හිතනවා මේ ක්‍රමය ඔයාලට වැදගත් වෙයි MCQ papers ටයිප් කරද්දී එකිනෙක papers ප්‍රශ්නෙට වටා යනවට වඩා මේ ක්‍රමය ඉතාම පහසු ක්‍රමයක්. ඔයාලට තියෙන්නේ ඔයාලගේ Excel database sheet එක අප්ඩේට් කරගන්න විතරයි. අලුත් ප්‍රශ්න දාලා ඊට පස්සේ අපිට ඒක link කරලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට papers බොහොම ලේසියෙන්ම generate වෙනවා.